අයුබෝවන් දරුවනේ ඔයාලා හැමෝම ඉතාමත්ම ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩමෙන් කරන්නේ මේ නෝ කියලා අපිට කියන්න පුළුවන් තවත් විදි ගැන කතා කරන්න. මේ නෝ කියලා කියනවා වෙනුවට මෙයාට සමාන තවත් අවස්ථා ගැන කතා කරන්න. අපි බලමු මෙන්න මේ ප්‍රශ්නේ. Do you like to go out? Do you like to go out for dinner? එතකොට මෙන්න ප්‍රශ්නේ. Do you like to go out for dinner? ඔයා රාත්‍රී ආහාරයට එළියට යන්න කැමතිද කියලා අහනවා. එතකොට මේ no කියන උත්තරේ වෙනුවට අපිට කියන්න පුළුවන් no thanks කියලා කියන්න පුළුවන් ඔන්න එක උත්තරයක්. ආය අහනවා do you like to go out for dinner? දෙවෙනි උත්තරේ විදිහට දෙනවා no thank you. No thank you. ඔන්න එතකොට no වෙනුවට අපිට ගන්න පුළුවන් අවස්ථා දෙකක් ගැන කතා කරා යමු ඊළඟ අවස්ථාවට. ඊළඟට බලමු මේ ප්‍රශ්නේම අරගෙන do you like to go out for dinner කියලා ප්‍රශ්නේ ඇහුවම එයා කැමති නැත්නම් තවත් විදියක් තියෙනවා. I'm not interested. I'm not interested කියලා කියනවා කැමති නෑ කියන එක. ඒක ඊළඟ එකට යන් I'm really not interested. මම ඇත්තටම කැමති නෑ කියලා කියනවා. ඔන්න දෙවෙනි අවස්ථාවටත් ආවා. ඊළඟ අවස්ථාව බලමු. Do you like to go out for dinner කියලා අහනවා. මේ do වෙනුවට අපිට මෙතෙන්ට would දාලා අහන්න පුළුවන් would you like to go out for dinner කියලා. එතකොට I'd rather not. I'd rather not කියලා කියනවා. මේ would තමයි මෙතන කෙටි කරලා තියෙන්නේ. ඊළඟ අවස්ථාවට යනවා do you like to go out for dinner කියලා අහනවා. මෙයා කියනවා I don't want to. මට ඕනි නෑ. Do you like to go out for dinner? I don't want to. ඔන්න no කියලා කියන්න පුළුවන් ඊළඟ උත්තර අවස්ථාව. අවසාන වශයෙන් බලමු ඊළඟ අවස්ථා දෙක. Do you like to go out for dinner? I don't feel like it. I don't feel like it කියලා කියන ඔන්න නෑ කියලා කියන ඊළඟ අවස්ථාව. ආය අහනවා do you like to go out for dinner? I'm not in the mood. I'm not in the mood. මම මේ වීඩියෝ එකෙන් කතා කළේ නෑ කියලා කියන අවස්ථා ගැන.